තව ජීවිතයක තාමසයක් කියලා බ්‍රහ්මචාරී. ඊට පස්සේ රජමාලිගාවේ පිණ්ඩපාත එනකොට රජ උද්‍යානයේ තමයි තාපසවරු නැවතින්නේ. රජතුමා උද්‍යානයට ඇවිල්ලා තාපසවරුන්ට වැඳලා කිව්වා කවුද මේ? රජකෝ අපි දෙන්න තාපසයි. තාපසිය රත්තරන් පාටයි. අයි තරහා ගන්නෑ නේ සසරේ. ස්වාමියාට සෙනෙහවන්තයිනේ. රත්තරන් පාටයි. ඊට පස්සේ කිව්වා මේ ඔබගේ මොකද ධර්මයේ කිව්වා. මගේ ධර්මයේ තමයි තරහ නොගැනීම. එහෙමද? රජතුමාට හිත ගිහිල්ලා තිබ්බ තාපසිය ගැන. ඊට පස්සේ රාජපුරුෂයන්ට කිව්වා අල්ලපන් මේ තාපසිය ඇදගෙන බලෙන් මාගේ මේ අන්තපුරේට. ඒ තාපසිය අත් දෙකෙන් අල්ලලා ඇදගෙන යද්දී ඇස් දෙක පියාගත්තා. තාපසිය ඇදගෙන යද්දී ඒ තාපසියට හිතෙනවා මාගේ ස්වාමියාට තරහසිතක් එන්න එපා. මාගේ ස්වාමියාට තරහසිතක් එන්න එපා. මාගේ ස්වාමියාට තරහසිතක් එන්න එපා. ඔහු ධර්මයේම සිටිත්වා. කොහොමද? පෙරම් පුරුක සංසාරේ මාව ඇදගෙන යද්දී උඹ ඇයි බලාගෙන ඉන්නේ? උඹ පිරිමියෙක්ද? ඒ කතා නෑ යසෝදරාගේ. යසෝදරා පතිවෘතාවේ ආනුභාවයෙන් රජුරවන්ට ඒ ස්ත්‍රියට අත තියන්න බෑ තාපසියට. පතිවෘතාවේ ආනුභාවයෙන් බඹසර ආනුභාවයෙන් ආයෙත් උයනට ගෙනල්ලා දැම්මා. ඒ වෙලාවෙත් මහ බෝධිසත්වයෝ සිවුරක් මහමා ඉන්නවා. ඊට පස්සේ කිව්වා මොකද මේ තරහටද කියලා ඇහුවා. නෑ තරහ ඇති වුණා කිව්වා. මගේ ජීවිතේ ගියත් තරහ මොදන්නේ නෑ කිව්වා. බාහිරට දෙන්නේ තරහ. ඒක හිත ඇතුළෙම නැතිලා යනවා. දිවි තිබෙනතුරු උපස්ථාන කළ රජුරු